දිනපතා දේව වචනය 2025 ඔක්තෝබර් 16 වන දින සාමාන්‍ය සමය 28 වන සතිය පළමු වන දේව ප්‍රකාශනය රෝම 3 21 සිට 30 දක්වා සුවිශේෂය ලුක් 11 47 සිට 54 දක්වා ඔබට වන විපතක මහත ඔබගේ පියවරුන් අතින් මැරුම් කෑ දිවසිවරයන්ගේ සොහොන් කොත් ඔබ ගොඩනගන්නාහුය. එසේ කිරීමෙන් ඔබගේ පියවරුන්ගේ ඒ ක්‍රියා ඔබ අනුමත කරන බව සහතික කරන්නාහුය. ඔහු ඔවුන් මැරුහ. ඔබ ඔවුන්ගේ සොහොන් කොත් ගොඩනගන්නාහුය. එහෙයින් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පවසන ලෙස දිවසිවරයන්ද ප්‍රේරිතයන්ද ඔවුන් වෙත යවන්නෙමි. මනුෂ්‍යයෝ ඔවුන්ගෙන් ඇතමකුට තලා පෙලා ඇතමකු මරා දමති. මෙසේ ආබෙල්ගේ මරණයේ පටන් පූජාසනය හා සුද්ධස්ථානය අතර මරණ ලද සෙකරියස්ගේ මරණය දක්වා. ලෝකය මැවීමේ සිට වගුරුවන ලද සියලු දිවැසිවරයන්ගේ ලේ ගැන මේ පරම්පරාව වගකිය යුතුය. එසේය මේ පරම්පරාව ඒ ගැන වගකිය යුතුයයි මම ඔබට කියමි. විනයධරයනි ඔබට වන විපතක මහත. විද්‍යාවේ යතුරු ඔබ ගෙන ගියාහුය. එහෙත් ඔබම ඇටුළු නොවූවහුය. ඇටුළු වන්නන්ද වලක්වාලූවහුය. උන්වහන්සේ එතනින් ආකල්හි විනයධරයෝද පරිසිවරුද උන්වහන්සේ කටවචනයෙන් අල්ලා ගනුව ස්මාන බලමින් බොහෝ දේ ගැන විවාදයට පොළඹවනු පිණිස උන්වහන්සේ අවුස්සාලීමට පටන් ගත්තා.